ගයිස් මන් දැන් ඕගොල්ලන්ට අපේ ගාඩන් එක පෙන්වන්න තමයි යන්නේ. හායි කොහමද? නාට ලස්සන නමක් ඕගොල්ලෝ පහලින් කමෙන්ට් කරන්න. මේක දැන් Hey guys, welcome back to my YouTube channel. ඔන්න අද වීඩියෝ එකෙන් මගේ දවස ගත කරන්නේ කොහොමද කියලා මම ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් ගයිස් මගේ උදේ කෑම එක විදියට මං කෑවේ කඩල. ඉතින් දැන් මම දොණන් ගෙඩියක් තමයි කන්නේ. අන්නේ භාගයක් කෑවා. මට ඊට පස්සේ තමයි vlog එක කරනවා කියලා මතක් වුණේ. ඉතින් මේ තියෙන අපේ අයියා හදාගත්ත කඩල එක. ඉතින් ඊට පස්සේ මමත් කඩල එකක් හැදුවා. බලන් ඉන්නකො දිගටම. ගයිස් මන් දැන් ඕගොල්ලන්ට අපේ ගාඩන් එක පෙන්වන්න තමයි යන්නේ. කාලයකට පස්සේ ඉතින් පෙන්නුවෙත් නැති නිසා ඉතින් මන් දැන් ඕගොල්ලන්ට පෙන්වන්න තමයි යන්නේ. ඉතින් guys මේ තියෙන්නේ අපේ වත්තේ තියෙන ඇන්තූරියම් පැල. වත්තෙන් භාගයක්ම තියෙන්නේ ඇන්තූරියම් පැල තමයි. ඉතින් මගේ vlogs බලන කට්ටියක දන්නවනේ. ඔන්න ඕකිඩ් පැලේ මලුත් පිපිලා. ගයිස් අපේ ඇමරල්ලා ගහෙන් මට ඇමරල්ලා ගෙඩියක් එළියට ආවා. මට මේ ඇමරල්ලා ගෙඩියක් හම්බුණා අපේ ගහේ ඉදිලා. ඊට පස්සේ අලුත් පැල ටිකකුත් හිටවල තිබ්බා. මේ ක්‍රෝටන් පැලයක් තව දෙක තුනක් කලින් තිබ්බා. ඊට පස්සේ මේ අපේ පත්ත පේන මිතිය, මේ අපේ අඹ ගහ. ඊට පස්සේ අපේ ගෙදර කුස්සිය පැත්තේ කියන්නේ ගෙදර පිටිපස්ස පැත්තෙත් පොඩි වගාවක් දාලා තියෙනවා. හායි කොහමද? මේ බලන්න අඳුරන එක්කෙනෙක් ඉන්නවද කියලා. මෙයා නම් කලින් vlog වල ඉඳලා නෑ මගේ උනාට මෙන්න අද ඉන්න. එයාද vlog එක ගාවටම ඇවිල්ලා. කෝ හායි කිය. චූටි චූටි පැටියා. එයාගේ නම හරියට මන් දන්නේ නෑ. චූටි පැටියා මෙයාට ලස්සන නමක් ඕගොල්ලෝ පහලින් කමෙන්ට් කරන්න. බලන්නකො මෙයා ලස්සන. චූටි පැටියා එයා යනවා. තනකොළ කන බල්ලෝ දැකලා තියෙද ඔය ඉන්නේ. ජම්බු මේක දැන් කඩනව නේද? ගයිස් අර මම කලින් පෙන්නේ අන්න ඒ කඩල එක තමයි දැන් මේ හදන්න යන්නේ. විතරයක් දාලා මේ රෙසිපි එක දන්නේ මේ මම විතරයි. මගේ channel එක බලන් ඉන්නේ කොහොමද වෙන්නේ කියලා. මේ වගේ ඊට පස්සේ අපි කඩල ටික බිත්තරේට දාගන්න ඕනේ. බිත්තරේට කඩල ටික දාගත්තට පස්සේ ටිකක් දාගන්න ඕගොල්ලෝ කන ප්‍රමාණයට මේ ආකාරයෙන්. ඊට පස්සේ ටික වෙලාවක් මෙහෙම තියන්න. තියලා මේක හොඳින් මිශ්‍ර කරගන්න. එන්න මේ වගේ. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත කඩල එක. ඇත්තට මේක හරිම රසයි. ඊට පස්සේ මම යෝගට් එකක් කාලා ගියා වත්තට සබන් බෝල අරින්න. අනේ මන්ද මම මේ දවස් ටිකේ පුරුද්දක් කරගෙන තමයි සබන් බෝල අරින එක. ඊට පස්සේ කොහොම හරි මම ටිකක් සෙල්ලම් කරලා නාගත්තා. නාලා ඉවර වෙලා මම පන්ති යන්න කොණ්ඩේ පීර ගත්තා. ඒ පන්ති යනවා කිව්වට මම හිතුවේ නෑ පන්ති ඉවර වෙලා පන්සලට යාවි කියලා. ඉතින් ඉස්සරහට බලන් ඉන්නකො මම අපේ පන්සලේ ලස්සන පෙන්නන්නම්කෝ ඕගොල්ලොන්ට. ඊට පස්සේ අපි පන්සලට ආවා. පන්ති අරුණ ගමන්ම ඉතින් පන්ති ගියේ මායි යාළුවයි. ඉතින් මේ ඉන්නේ යෙන්ලි. ඕගොල්ලෝ දන්නවනේ ඉතින් එයාව. ඊට පස්සේ පන්සලේ අපි ටික වෙලාවක් හිටියා. මේ ඊට පස්සේ කොහොම හරි පූජාව පටන් ගත්තා. පූජාව පටන් ගන්න වෙලාවේ මම පොඩි ක්ලිප් ටිකක් ගත්තා. ඒ ටික තමයි මම දැන් ඕගොල්ලොන්ට පෙන්නන්නේ.
ඉතින් මේ තමයි අපේ පන්සල. ඉතින් අපේ පන්සල පැත්තේ තියෙනවා ලොකු පොල්ගස්. ඉතින් පොල්ගස් වත්තක් වගේම තියෙනවා. ඉතින් ඒවත් හරිම ලස්සනයි. ගයිස් මම මේවල සවුන්ඩ් එක මියුට් කරලා තියෙන්නේ. මොකද මේ එදා ගොඩක් සද්දේ වැඩි දවසක්. ඒකයි මම මියුට් කරලා තියෙන්නේ. මේ බ්ලොග් එකේ මම ගොඩක් වොයිස් කරලා තියෙන්නේ ඒක තමයි. ඉතින් මේ අපේ පන්සලේ ලස්සන බලන්නකො ලයිට් දැම්මට පස්සේ මාර ලස්සනයි. හැබැයි ගයිස් මන් දන්නේ ඇයිද කියලා මගේ මේ කැමරාව ගැහෙන්නේ. බලන්න ඉතින් චෛත්‍යයත් ලස්සනට සරසලා තිබ්බා. මේ තියෙන්නේ අපේ බුදු පිළිමේ තියෙන තැන. ඉතින් පන්සල හැමදාම හරිම ලස්සනයි. ඉතින් අදත් තව ලස්සන වෙලා ඉතින් පන්සල. මේ vlog එකේ guys මගේ කැමරාව ටිකක් ගැහෙනවා වැඩි. ඔන්න guys මාත් එක bottle flip challenge එකට ආපු කෙනා අද මල් පහන් පූජා කරන්න යනවා. ඊට පස්සේ ආයි පාරම් පහන් තියෙන තැනට ගිහලා මම වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඊට පස්සේ අපි ගෙදර ආවා. ඉතින් guys මේ vlog එක මම මෙතනින් ඉවර කරනවා. ඉතින් ඊළඟ vlog එක දානකම් ඕගොල්ලෝ සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.